Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම අපි නම් මේ ගමනක් යන ගමනේ ඉන්නේ. මේ යන අතරමඟදී හම්බුණා දිගම දිග බින්ගයක්. ඉතින් ඒක යද්දි තමයි vlog එකක් කරන්න ඕනි කියලා හිතුනේ. ඉතින් ඔන්න ඔයාලට vlog එකකුත් අරගෙන ආවා. අපි දැන් මේ ඉන්නේ පේරාදෙනියට ළඟ හරියක. හරියට මට තැන කොහෙද කියලා නම් මතක නැහැ. කොහොම හරි මේ දැන් නම් ඉන්නේ නුවර ටවුන් එකේ. ඔන්න අපි නුවර වැව රෝමුවට එනුත් යන ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ වෙද්දි නම් අපි නුවරින් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන, අවට පේන කඳු. ඔන්න කොහොම හරි අපි අපේ ගමනාන්තයට ලං වුණා. ඉන්නකෝ ඉතින් මං කියන්න අපි කොහෙද අද ආවේ කියලා. අපි ආවේ බෙල්වුඩ් වලට. බෙල්වුඩ් තියෙන්නේ නුවර ඉඳන් මං හිතන්නේ කිලෝමීටර 10ක් හරි 15ක් අතර ප්‍රමාණයක දුරකින්. හරිම ලස්සන පරිසරයක් මේ පැත්තේ තියෙනවා. Hi, good morning යාළුවනේ. මේ ඉතින් ඊළඟ දවසේ උදේ. ඉතින් ඔන්න මං දොර අරපු ගමන්ම මෙන්න මේ යාළුවා තාප්පේ වලින් දුවගෙන ගියා. අද අපිට තියෙනවා මට ආපු පාර්සල් එකක් අන්බොක්සින් කරන්න. ඊට කලින් අපි ටිකක් එළියේ ඇවිදලා එමු.
මෙන්න මේ පූසි යාළුවත් ඇවිල්ලා හිටියා මාව බලන්න. ඉතින් එයාත් එක්කම වත්තේ ටිකක් ඇවිදින්න ගියා. ඔන්න බලන්නකෝ ඉතින් එයාත් කැරකි එනවා මං පස්සෙන්ම. අපේ වැඩායිනේ දිගටම මෙන්න මේ ලස්සන කහපාට වල්සූරියකාන්ත මල් හැදිලා තිබුණා. ඉතින් බලන්නකෝ ඒවැය තියෙන ලස්සන. හරි අපි දැන් බලමු මට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. මම නම් දන්නවා මේකේ තියෙන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ මම 2026ට ගත්ත ඉයර් ප්ලෑනර් එක. මේක ඉයර් ප්ලෑනර් එක වගේම ඩයරි එකත් මේක ඇතුළෙම තියෙනවා. ඒ කියන්නේ ඩයරි එකයි ඉයර් ප්ලෑනර් එකයි දෙකම එකට ලියන්න පුළුවන් පොතක් තමයි මේ. ඒ වගේම මෙයාලා ගාව තිබුණා මේ ෆ්‍රන්ට් පේජ් එක අපිට කැමති ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. ඩිසයින් 50ක් විතර තිබුණා. ඒ ඩිසයින් 50 අතරින් අපිට කැමති පේජ් එකක් මේ කවර් පේජ් එක විදිහට අපිට තෝරගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් ඒගොල්ලෝ කොච්චර හොඳට මේක පැක් කරලා එවලා තියනවාද කියලා. කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. අඩුම තරමේ මේ බුක් එකේ අර අයිනේ මුළු වුණත් ඇද වෙලාවත් මුකුත් වෙලා තිබුණේ නැහැ. ඉතින් එන්න බලමු අපි ඇතුලේ pages කොහොමද තියෙන්නේ කියලා. ඇතුලේ pages ඔක්කොම වගේ තියෙන්නේ color printable විදිහට. ඒ වගේම මේකේ ඉස්සරහක් තියෙනවා mood tracker එකක්, එතකොට calendar එකක්, ඊට පස්සේ goal plan එකක්, vision board එකක්. මේ විදිහට ගොඩක් ඒවා අපිට trackers විදිහට වගේම planners විදිහටත් ඉස්සරහ පිටුවල තියෙනවා. ඊට පස්සේ මෙතන monthly budget එක, movie tracker එක, ඒ වගේම මාසෙන් මාසෙටත් මේ විදිහට කලර් print කරපු pages තියෙනවා. හරිම ලස්සනයි. ගොඩක්ම වැදගත් දේ තමයි මේ තියෙන monthly water tracker එක. ඒක ඉතින් වතුර අඩුවෙන් බොන කෙනෙක්ට එයාගේ goal එක complete කරගන්න ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ pages හරිම ලස්සනට print කරලා තියෙනවා වගේම එයාලා හරිම ලස්සනට design කරලා තියෙනවා. ඉතින් අපි බලමු මගේ 2026 අවුරුද්ද කොහොමද ලස්සනට plan වෙන්නේ කියලා. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.